ඉතින් සුබ දවසක් කියලා ගොඩ කාලයකට පස්සේ ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ආයෙ පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම මෙච්චර කාලයක් Moneyball channel එකකින් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ online සල්ලි හොයන හැටි හරි නැත්නම් physical ලෝකේ අපි සල්ලි කීයක් හරි හොයාගන්නේ කොහොමද කියලා කියන niche එක යටතේ තමයි මේ channel එක ගෙනාවේ. but දැන් ටිකක් කාල මේ සල්ලි පස්සෙම දුවලා මම හිතුවා පොඩි break එකක් ගන්න. ඉතින් මම විනෝදයට කරන දෙයක් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඇත්තටම. මේක ඇවිල්ලා වීඩියෝ දෙකකින් කොටස් දෙකකින් යන වීඩියෝ එකක්. මේ ඇවිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම ඔයගොල්ලෝ හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් පිරිමි කෙනෙක් විදිහට ඔයගොල්ලෝ මොහොතට ගිහිල්ලා කොහොමද මාළුවෙක් අල්ලගන්නේ කියලා. දැන් මාළුවෙක් අල්ලනවා කියපුවාම මුලින්ම ඔයගොල්ලෝ හිනාවේ මොකද්ද මම මේ channel එකේ කියලා දෙන්නේ කියලා. ඒ වුණාට ඇත්තටම ඔයගොල්ලෝ කල්පනා කරලා බැලුවොත් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දරුවෙක්ට කියා දෙන, මාමා කෙනෙක් දරුවෙක්ට කියලා දෙන, ඒ වගේ ගොඩක් සුහද පිරිමින්ගේ වෙහෙස නිවන ගොඩක් ආදරණීය විනෝදාංශයක්. එහෙම කිව්වොත් අතර මේක වැරදි නෑ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ඇවිල්ලා මුහුදේ මාළු අල්ලන විදිය ගැන තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. නිකන් ඇලෙවිදලේ ඔයගොල්ලෝ කිතල් පිටි වලින් මාළු අල්ලනවා වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් වැඩක්. අනිත් එක මේ වීඩියෝ එක පොඩ්ඩක් vlog style එකෙන් තියෙන්නේ. මොකද මම හෙට මෙහෙට යන ගමන් වීඩියෝ කරේ. ඉතින් ඒක හින්දා මෙතන විතරක් නෙමෙයි වෙනදා වගේ බෝරින් වෙන එකක් නෑ කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා මම කොළඹට ගිහිල්ලා මගේ හොඳ යාළුවෙක් එක්ක ඊට පස්සේ අපි තියෙන මිල ගණන් සසඳලා බලලා මගේ වැඩේට ගැලපෙන ෆිෂින් රෝඩ් එකක් එහෙම නැත්නම් පිළිපිත්තක් සහ ඒකට අවශ්‍ය බඩු ටික අරගෙන මේ වීඩියෝ එකෙන් ප්‍රිපෙයාර් වෙන හැටි පෙන්නනවා. ඊළඟට හෙට තව වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එකෙන් තමයි මම පෙන්නන්නේ ඔයගොල්ලන්ට මම අලුතෙන් ගත්ත ෆිෂින් රෝඩ් එකෙන් මම මාළුවෙක් අල්ල ගන්න හැටි. ඉතින් බලාපොරොත්තු වෙනවා මාළුවෙක් කවුවේ කියලා දැනට. ඉතින් මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මොන වගේ උපකරණද ඔයාලට අවශ්‍ය වෙන්නේ මොහොතේ මාළුවෙක් අල්ලද්දී. ඒ වගේම ඒ උපකරණ වල මිල ගණන් සහ වෙළඳපොළ තත්ත්වයක්. ඉතින් කතා වැඩි කතා කරන්න නැතුව අපි වැඩේට පටන් ගමු. එහෙනම් මේ කම්පියුටර් ගිටාර ඔක්කොම පැත්තකට දාලා අපි පාරට ගිහිල්ලා මුහුදට ගිහිල්ලා බලමු කොහොමද අපි මාළුවෙක් අල්ලගන්නේ කියලා. ඉතින් දැන් අපි යන්න දන්නේ කොළඹ ඩෝල් මාකට් එකේ තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකට. එතනින් තමයි අපිට අවශ්‍ය අපි රොඩ් එකයි, රීල් එකයි, ලයින්ස්ුයි මේ බිලි කටු ඒ වගේ අවශ්‍ය දේවල් ඔක්කොම ටික අරගන්න හදන්නේ. අපි ඊට පස්සේ ගිහිල්ලා බලමු කොහොමද අපේ වැඩේ එතනින් එහාට කරන්න කියලා සහ දැන් අලුතෙන් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා අලුතෙන් රොඩ් එකක් අරගෙන මේ විනෝදාංශයක් විතර මාළුවෙක් අල්ලන්න හදන කෙනෙක් නම් සාමාන්‍ය මුලින් කීයක් විතර වියදම් වෙනවද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි ජායලේ ඉඳලා ඇලකන්ද පාර දිගේ මුහුදායින දිගේ කොළඹට යනවා. ඉතින් කොළඹ මට්ටක් කුලිය කිට්ටුව තමයි තියෙන්නේ මේ ෆිෂින් අයිටම්ස් ගන්න පුළුවන් ප්ලේස් එක කොළඹ ගෝල්ඩ් සෙන්ටර් කියලා තමයි කියන්නේ. Google search කරලත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එතනට ගිහිල්ලා තමයි ඊළඟට අපි බලන්නේ මොන වගේ රොට් එකක්ද අපිට ගන්න පුළුවන් කියලා. guys දැන් අපි කොළඹ ගෝල්ඩ් මාකට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම තියෙන මේ බිලි පිටි මාළු වලට අවශ්‍ය හැම දෙයක්ම අතරම මෙතන තියෙනවා. ඉතින් දැන් ඊළඟට අපි යන්න හදන්නේ මොන වගේ රොඩ් එකක්ද මම තෝරගන්න ඕනේ කියලා. මගේ පළවෙනි මාළුවව අල්ලගන්න අලුත් රොඩ් එකක්. මුලින්ම ගන්න එකකට රොඩ් එකක් මුලින්ම ගන්නවා වගේ. මුලින්ම ගන්නවා නම් මේ වගේ ටෙලස්කෝප් එකට යන්න ඕනේ. ඒතකොට පොඩ්ඩක් පුරුදු වෙන්න පුළුවන්. මේ කිඩ්ස් වගේ. ඒ කියන්නේ මේකේ ඔක්කොම තියෙනවද? ඈ? මේකේ රීල් කම්ප්ලීට් සෙට් එක. රීලුයි රොඩ්ඩුයි දෙකම තියෙනවා. මේක ඔය හදන එකද? මේ චයිනා. චයිනීස් එක. ලයින් එකක් තියෙනවා නේ මේකෙන්. ඒක ඒකල් මම පාවිච්චි කරනවා.
මේකෙන් ගන්න. මේක හොඳයි. ඔක මේකට තමයි 2800ක් කියන්නේ. මේක ඇවිල්ලා ගොඩක් ප්‍රොෆෙෂනල්ම එකක් නෙමෙයි සාමාන්‍ය නිකන් පාවිච්චි ගන්න පුළුවන් එකක් නේ. මේක අන්තිම කීයද මල්ලි දෙන්න පුළුවන්? මේක 1500යි තමයි අයියේ. මේකේ ප්‍රයිස් අයිය තාම නැහැ නේ අර. එයාට කතා කරලා ඩිස්කවුන්ට් එකක් ගන්න බැයිද? ඉතින් guys මේකද මෙච්චර තමයි අපිට ඔක්කොටම ගියේ. මම ගත්තේ reel එක 7000 power reel එකක් 3200යි. ඊට පස්සේ මේකට ගත්ත line එක එකක් 500යි මීටර 40ව දෙකක් ගත්තා. එතනට 1000ක් ගියා. ඊට පස්සේ මේකට ගත්ත hooks ඒ වගේම මේකට දාන බරු ඒ ඔක්කොටම පොඩි පොඩි ගණන් ටිකක් ගිහිල්ලා තියෙනවා මෙතනින්. ආයේ rod එකට ගිහිල්ලා තියෙනවා රුපියල් 2200ක්. ඒකයි රොඩ් බෑග් එකයි ඔක්කොටම රුපියල් 7040ක් වගේ මුදලක් තමයි ගියේ. මීටත් වැඩි අඩුවටත් තියෙනවා ඇත්තටම. මීට වැඩි ගොඩක් ගණන් වලටත් තියෙනවා. ඒ වුණාට වටින් සාමාන්‍යයෙන් වැඩක් කරගන්න මේක හොඳටම ඇති. ඉතින් guys අද දැන් මේ ගොඩක් මානසික කර දවසක් උදේ ඉඳලා ඇවිදලා ෆිෂින් රොඩ්ස් බලලා කොහොම හරි අන්තිමට ගත්තා මම රොඩ් එකේ කුරිල්ල එකකුයි. මේ ටික අරගෙන දැන් ගෙදර යන තමයි හදන්නේ. අද නම් ඊට පස්සේ අද ආපහු බීච් එකට යන්න අමාරුයි පොඩ්ඩක්. ඉතින් ඒකින්ද අද මේක ගිහිල්ලා සෙටල් කරලා මේ රෝල් එක උතන් ඉගෙනගෙන ඊට පස්සේ කටු බඳින්න ඉගෙනගෙන හෙට අවසර යනවා ඊළඟ කොටස කරන්න මේ වීඩියෝ එකේ. ඔයගොල්ලෝ ඉතින් ආසයි නම් විනෝදයක් තිබ්බනම් මොකක් හරි අපි මාළු වලන්න ආස කරගෙන ඊළඟ එපිසෝඩ් එකත් බලන්න. අපි ඊට පස්සේ බලමු කොහොමද ඊට පස්සේ හෙට දවසේ මේකෙන් ගිහිල්ලා මාළුවෙක් අල්ලන්නේ කියලා.